ආයිබෝවන් හැමෝම පිළිගන්නවා මගේ SL ඇග්‍රිසෝන් YouTube channel එකට. ඉතින් මම මේ channel එකේදී ගොඩක් දුරට කතා කරලා තියෙන්නේ අපේ ඇග්‍රි විෂය සම්බන්ධ වීඩියෝ මාලාවක්. ඉතින් ඊට අමතරව ඔයාලට වැදගත් වෙන විද්‍යා විෂය සම්බන්ධ පුංචි වීඩියෝ එකක් කියන තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි මම මේ ඔයාලා දකින්න ඇති මේකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සක්‍රියතාව ශ්‍රේණිය කොහොමද ලේසියෙන් මතක තියාගන්නේ කියලා. ඉතින් මෙතන ඔයාලට පේනවා සක්‍රියතාව ශ්‍රේණිය. මේ අපි බලමු මොකක්ද මේ සක්‍රියතාව ශ්‍රේණිය කියන්නේ කියලා. එතකොට මෙතන ලෝහ වර්ග ගණනාවක් තියෙනවා. මේ ලෝහ එයාලගේ ප්‍රතික්‍රියාශීලීත්වයේ අවරෝහණ පිළිවෙලට. ඒ කියන්නේ වැඩි එකේ ඉඳලා අඩු වෙන පිළිවෙලට සකස් කරාම ලැබෙන ශ්‍රේණියට තමයි අපි කියන්නේ සක්‍රියතාව ශ්‍රේණිය කියලා. දැන් මෙතන ලෝහ වර්ග ගණනාවක් තියෙනවනේ. මේක අපි අනුපිළිවෙලින් මතක තියාගන්න ඕනේ. ඒක අපි හිතන තරම් ලේසි කාරණාවක් නෙමෙයි. ඉතින් ඒක මතක තියාගන්න ලේසි ක්‍රමයක් තමයි මෙතන සින්දුවකින් ඔයාලට පැහැදිලි කරලා තියෙන්නේ. දැන් මේක දන්න අය ඇති ගොඩක් වෙලාවට සමහර නොදන්න අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් මෙතන බලන්න මම මෙතන නිල් පාටින් ලකුණු කරලා තියෙන්නේ මෙතන තියෙන ලෝහ වර්ග ටික පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සින්ක්, ෆෙරස්, එහෙම නැත්නම් යකඩ, ඊළඟට ටින්, ලෙඩ්, එකම අලෝහයක් විදිහට තියෙනවා හයිඩ්‍රජන්, කොපර්, මර්කරි, සිල්වර්, ප්ලැටිනම්, රන්. දැන් ඔන්න ඔය කියන අණුපිළිවෙල මතක තියාගන්න අපි හදාගත්ත කවිය තමයි ඊට එහා පැත්තෙන් තියෙන්නේ. පොට්ට කියන එකෙන් අපි ගන්නවා පොටෑසියම්, සෝමානම් සෝඩියම්, කැලේනම් කැල්සියම්, මැදින් කියන එක අපි මෑන්ෙන් ගන්නවා මැග්නීසියම්, අල්ලාගෙන කියන එකේ අල්ලා කියන ඒ අකුරු ටිකෙන් අපි ගන්න ඇලුමිනියම් කියන ලෝහය, සින්දු කියන එකෙන් අපි ගන්න සින්ක් කියන ලෝහය, ෆෙරා එහෙමත් නැත්නම් ෆෙරස් වලින් අපි ගන්න යකඩ කියන ලෝහය, ඊළඟට ටින්, ලෙඩ්. එතකොට ලෙඩ වුණාට පස්සේ හොස්පිටල් නවත්තනවා. ඒක මම රතු පාටින් සඳහන් කරලා තිනවා. මොකද මේ ශ්‍රේණියේ තියෙන එකම අලෝහය හින්දා. ඊට පස්සේ හයිඩ්‍රජන් වලට යටින් තියෙනවා කොපර්, මර්කරි අපි කියන්නේ හයිඩ්‍රොගයිරම්, ඊළඟට රිදී, සිල්වර් නැත්නම් ආජන්ටේනියම් කියනවා, පැටියා කියන එකට ප්ලැටිනම් කියනවා, රන්, ගෝල්ඩ්. එහෙමත් නැත්නම් අපි අවුරම් කියලා සංකේතයෙන් AU කියන විදිහට සටහන් කරනවා. ඊළඟට මම ඊතලයක් දාලා තියෙනවා. මෙතන මේ පහළට යන විට සක්‍රියතාවය අඩු වෙනවා. සින්දුව මම පිළිවෙලින් කිව්වොත් ඔයාලා මතක තියාගන්න ඕනේ මෙන්න මේ විදිහට පොට්ට, සෝම, කැලේ, මැදින් අල්ලාගෙන සින්දු, ෆෙරා, ටින් කාලා, ලෙඩ වීලා. ලෙඩ වුණාට පස්සේ අපි මොකද කරන්නේ? හොස්පිටල් නතර කරනවා. හොස්පිටල් නතර කරාට පස්සේ බෙහෙතක් විදිහට කොප්පර ගා, මකරි, රිදී, පැටියා, රන්. ඔන්න ඔය කියන විදිහට තමයි මෙන්න මේ සක්‍රියතා ශ්‍රේණිය අනුපිළිවෙල සටහන් වෙන්නේ. ඉතින් දැන් ඔයාලා බලන්න මොකටද අපිට මේ සක්‍රියතා ශ්‍රේණිය? ඇත්තටම මේ අනුපිළිවෙල ඒ විදිහටම ඕනේද කියලා. ඇත්තටම කියනවා නම් මේ සක්‍රියතා ශ්‍රේණිය අපිට ප්‍රයෝජනවත් වෙන අවස්ථා තියෙනවා. ඒ තමයි අපිට දැන් මේ විද්‍යා විෂයේ තියෙනවා මේ ලෝහ නිස්සාරණය කරන ක්‍රම ගැන ඉගෙන ගන්න. අන්න ඒ අවස්ථාවේදී අපිට මේ සක්‍රියතා ශ්‍රේණිය වැදගත් වෙනවා. ඊළඟට ඉස්සරහා පාඩම් වලදී තියෙනවා ලෝහ විඛාදනය වළක්වන ක්‍රම මොනවද කියලා හඳුනගන්න. ඒ කියන්නේ අපිට දැන් මේ ලෝහ සමහරට ලෝහ මෙතන ලෝහ වර්ග සෝඩියමුයි යකඩයි දෙනවා. ඔන්න ඔය වගේ මේ දෙන්නෙන් කවුද ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි ලෝහය? කවුද අඩු ලෝහය? අන්න ඔය වගේ ලෝහ විඛාදන ක්‍රම වළක්වන ක්‍රම අඳුනගන්න අපිට මේ සක්‍රියතා ශ්‍රේණිය වැදගත් වෙනවා. ඊළඟට තවත් එකක් තමයි ඔය විද්‍යුත් රසායනික කෝෂ පාඩමේදී අපිට මේ සක්‍රියතා ශ්‍රේණිය වැදගත් වෙනවා. කවුද ප්‍රතික්‍රියාශීලීත්වයෙන් වැඩි කියලා අඳුනගන්න මෙන්න මේ ශ්‍රේණිය අනුපිළිවෙලින් මතක තියෙන එක ඉතාම වැදගත් වෙනවා. ඊට අමතරව මම මතක් කරන්න ඕන කාරණාවක් තමයි දැන් මෙතන මේ අපි ඔයාට දැන් විභාගයට ඔය ප්‍රතික්‍රියාශීලීත්වය අනුපිළිවෙලක් සැසඳන්න එහෙම આવොත් මේ ශ්‍රේණිය පැන්සලකින් ටක් ගාලා මේ සින්දුව ඇසුරින් මතක තියාගෙන ටක් ගාලා මේ පිළිවෙල සංකේතات එක්ක ලියා ගන්න. එතකොට ඔයාලට පැටලෙන එකක් නැහැ.
ඊළඟට මෙතන මේ තියෙනවා පොටෑසියම් තියෙනවා, සෝඩියම් තියෙනවා, කැල්සියම් තියෙනවා. මෙන්න මේ ලෝහ වර්ග තුන අපි ගබඩා කරන්නේ භූමි තෙල් නැත්නම් ද්‍රව පැරෆින් තුල ගබඩා කරනවා. එතකොට මෙයාලා අපි නිස්සාරණය කරන ක්‍රමය ගැන කතා කරොත් විලින ක්ලෝරයිඩ් විදුලි විච්ඡේදනය මගින් අපිට මෙයාලව නිස්සාරණය කරන්න පුළුවන්. ඔයාලට 11 වසර පාඩමේදී මේ සෝඩියම් ලෝහය නිස්සාරණයට යොදාගෙන ඩවුන්ස් කෝෂය ගැන එහෙම වැඩිදුර කතා කරන්න වැඩිදුර හදාරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඊළඟට අපි ගමු මේ සිංක්, ෆෙරස්, ටින්, ලෙඩ් වගේ ලෝහ ටික ගත්තාම එයාලා අපි වෙනස් සංයෝග සමග ඔක්සිහරණයෙන් තමයි නිස්සාරණය කරගන්නේ. ඒ කියන්නේ අපි ඒ ලෝහය වෙන් කරගන්නේ වෙනත් වෙනත් සංයෝග සමග ඔක්සිහරණය කියන ක්‍රමය මගින්. ඊළඟට මේ පල්ලෙහෙන් තියෙනවා ප්ලැටිනම්, රන්, මෙන්න මේ වගේ ලෝහ අපි නිස්සාරණ සාමාන්‍යයෙන් ඔය මිශ්‍රණ වෙන් කරගන්නා භෞතික ක්‍රම මගින් තමයි නිස්සාරණය කරගන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන මට ඔන්න ඔය කියන කාරණා ටික මොකක් හරි මේක වේගය වැඩි නම් එක්ක අපහැදිලි තැනක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, රිප්ලයි එකක් දාන්න. එහෙනම් අද වීඩියෝ එකේ